සුබම සුබ දවසක් කියල පිළිගන්නවා මේ වීඩියෝක බලන්න ඔයාලා ඔක්කොම මේ චැනල් එකට. අද මේ වීඩියෝගෙන් කතා කරන්නේ අපි කොහොමද ඩෙඩ් බැටරි සිටුවේෂන් එක හැන්ඩල් කරන්න කියන එක. ඒ කියන්නේ වගේ බැටරි එක කාගේ බැටරි එක හොඳටම බැහැලා හින්දා කාගේ ස්ටාර්ට් වෙන්නේ නැති සිටුවේෂන් එක අපි කොහොමද හැන්ඩල් කරන්න කියන එක. ඔයා අලුතෙන්ම වාහනයක් ගත්තු කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ඔයා ඔල්රෙඩි වාහනයක් අරගෙන මේ සිටුවේෂන් එකට ෆේස් කරලා තියෙනවා නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එක අනිත් අයට වැදගත්තේ. හින්දා මම මේ වීඩියෝ එක ෂෙයා කරගන්න දේවල් වලට අමතරව දේවල් ඔයාලා දන්නවනම් කරුණාකරලා කමෙන්ට් සෙක්ෂන් එකේදී අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න. හොඳයි අපි එහෙනම් බලමු මොන වගේ සද්දයක් දෙන්නේ බැටරි එක ඩෙඩ් වෙලා තියෙන වෙලාවට ස්ටාර්ට් කරද්දී කියලා. ඔයාගේ වාහනෙත් මේ වගේ සවුන්ඩයක් එනවනම් මේ අවස්ථා දෙකේදීම ඕනෑමට වැඩිය මේක ට්‍රයි කරන්න යන්න එපා. මොකද ඒක වාහනට හොඳ නෑ. පළවෙනි සවුන්ඩ ගෙන වෙලාවෙදී වා කියකින් ස්ටාර්ට් කරන්න ට්‍රයි කරනවා. එතකොට ස්ටාර්ට මෝට එක එන්ජින එක ස්ටාර්ට් කරන්න ට්‍රයි කරන හැබැයි බැට්‍රිය එක කරන්ට එක මදී ඉග්නයිට් කරන්න ඉග්නිෂන් එක පටන්ගන්න. එතකොට ට්‍රයි කරන්න මෝට එක වැඩ කරන්න පටන්ගන්න මෝට එක රත් වෙනවා. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුව. දෙවනි සවුන්ඩ ගෙන්නේ වාගේ බැට්‍රිය සම්පූර්ණයම ඩෙඩ්ඩලා තියෙන වෙලාවට. තොට ඔයා ස්ටාර්ට් කරන්න ට්‍රයි කරනවා. තකොට ස්ටාර්ට මෝට එක ස්ටාර්ට්වෙන්න අවශ්‍ය පවයක දෙන්න රිලය එකක් කරහා. තකොට ඒ රිල්ලයක ඔන්නවා. එතකොට ටික්කන සද්ද හැනවා. හැබැයි ස්ටාර්ට මෝට එක ස්ටාර්ටන්න පටන් ගන්නකොටම බැට්‍රිං හයි කරන්ටයක් අදිනවා. ඒ කරන්ට එක අදින හින්ද සිිස්ටම් මේ කරන්ට එක මදී මේ වොල්ටේජ් ගඩුවෙන වොල්ටේජ් අඩුවනගම රිලේක ඕපෙන. එතකොට ටික් සවන්් එක දිගට වෙනවා. ඒක එක දිගට ගොඩක් කලා කරන්න හොඳන තොට රිලේ ල කටක් ටර්මිනල්ස් තියෙනවා ඒවා ගිස් පාක්කෙනවා ඒවගේ වෙන්න පුළුවන්. ඒවගේ ප්‍රශ්න ගොඩත්තිය එඳ ගොඩක් ඕනවට වැඩි ට්‍රයි කරන්න යන්නවා බැට්‍රික බැහල කියලා තේරෙනවා. මොකදවාට ජම් ස්ටාර්ටයක් කරගන්න තියෙන චාන්සකත් අඩුවෙනවා ගොඩක් දුරට මේදී ස්ටාර්ට් කර. හොඳ අපිට මේගේ බැටි ඩෙඩ් සිටුවේෂනයකාව අපි බලම අපිට මොනවද කරන්න පුළුවන් කියෙන. අපිට කරන්න පුළුවන්දේ ඩිපෙන්ඩන අපි ඉන්න තැනනු සහ වෙලාවානු. හොඳ අපිට කරන්න පුළුවන් එක ඔප්ෂන් එකත්තම ජම් ස්ටාර්ට් කරන එක. මොකද මේ ජම් ස්ටාර්ට් ජම් ස්ටාර්ට් කියන්නේ බැට්‍රී එකක් පව එක මදිවුණාම ධාරාව මදිවුණාම එයාට අවශ්‍ය කරන නැතිවෙච්ච ලොස්ටෙච්ච පව එක එලියෙන් දෙන්න පුළුවන්නම් අපිට මෝට එක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඕක තම කන්සෙප්ට් එක. තොට ඕකට අපි කරන්නේ වෙන බැටරියක් හරි වෙන වාහනකින් හරි පව එක කේබල් දැක්දාලා මේ බැට්‍රියක සෙට් කරලා අපේ වාහන බැට්‍රියකට සෙට් කරලා ස්ටාර්ට් කරන්න ට්‍රයි කරන්න. ස්ටාර්ට් එකම අර බැටරි එක අයින් කරන කනෙක්ෂන් එක අයින් කරන. එතකොට එන්ජින් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ අපි ඒ වෙලෙම එන්ජින් එක ඔෆ් කරන්න හොඳ නැහැ. දිගින් දිගටම පොඩ්ඩක් රේස් කරලා බැටරි එක charge වෙන ටික වෙලාවක් ගිහිල්ලා තමයි එන්ජින් එක ඔෆ් කරන්න ඕනේ. මේ මෙතඩ් එකටත් ලිමිටේෂන් සෙට් එකක් තියෙනවා. කියන්නේ ජම්ප් ස්ටාර්ට් එකක් කරන්න පුළුවන් බැටරි එකේ කරන්ට් එක යම් තාක් දුරකට තියෙනවා නම් විතරයි. බැටරි එක ෆුල් ඩෙඩ් වෙලා නම් මේක කරන්න හරි අමාරුයි. අනිත් දේ තමයි සමහර වාහන ජම්ප් ස්ටාර්ට් කරන්න රෙකමන්ඩ් කරන්නේ මැනුෆැක්චරර්. ඒකත් පොඩ්ඩක් බලන්න ඔයාගේ වාහන ටයිප් එකට අනුව මේක ඕකේ නම් විතරක් කරන්න. අනිත් දේ තමයි සෝස් එකක් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ අපිට එළියෙන් පව එක දෙන්න සෝස් එකක් ඕනේ. තව කවුරු හරි කැමති වාහනයක් හරි බැටරියක් හරි එළියෙන් තියෙනවා. එහෙම එකක් හොයාගන්න බැරි වුණොත් අපිට ඊළඟ ඔප්ෂන් එකට යන්න වෙනවා. ඊළඟ ඔප්ෂන් එක තමයි අපිට පුළුවන් බැටරි එක කායකින් රිමූව් කරලා බැටරි චාර්ජිං ස්ටේෂන් එකට නැත්නම් බැටරි ෂොප් එකට අරන් ගිහලා බැටරි එක charge කරලා ආයෙ ගෙනල්ලා කනෙක්ට් කරන්න. ඒ වගේම ගලවද්දි බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. බැටරි එක ගලවද්දි ඉස්සෙල්ලාම නෙගටිව් ටර්මිනල් එක සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි පොසිටිව් එක ගලවන්නේ. බැටරි එක හයි කරද්දි ඉස්සෙල්ලාම පොසිටිව් එක හොඳට හයි කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි නෙගටිව් එක හයි කරන්නේ. මේ මෙතඩ් එකකට ලිමිටේෂන් සෙට් එකක් තියෙනවා. හිතන්න ඔයා ටවුන් එකකින් ගොඩාක් ඈත ඉන්නේ. එහෙම නැත්නම් ගොඩාක් දුර පළාතක ට්‍රිප් එකක් ගිහිල්ලා මේ වගේ දෙයක් සිද්ධ වුණොත් එතකොට ඔයා දන්නේ නැහැ චාර්ජිං ස්ටේෂන් එක කොහෙද තියෙන්නේ කියලා. ඒ වගේ වෙලාවට අපිට ටිකක් මේ ඔප්ෂන් එක කරන්න අමාරුයි. අපි හරියටම තැනක් දන්නවනම් රිමූව් කරගෙන අරන් යන්න පුළුවන්. අනිත් එක අරන් යන වාහනයක් සෙට් වෙන්නත් ඕනේ. ඊළඟ ඔප්ෂන් එක තමයි රිකවරි සර්විස් එකට කතා කරලා කැරියර් එක දාගෙන වාහනේ අරන් ගිහිල්ලා ස්ටාර්ට් කරගන්න. හැබැයි මේක ටිකක් කොස්ලි. අනිත් ඔප්ෂන් ඔක්කොටම වඩා මේක කොස්ලි. ඊළඟ ඔප්ෂන් එක ටිකක් ටෙක්නිකල්. ඒක තමයි අපිට පුළුවන් ෆියස් බොක්ස් එකෙන් අනවශ්‍ය ලෝඩ් එක. ඒ කියන්නේ මැන්ඩටරි නොවන ලෝඩ් එක ස්ටාර්ටර් මෝට් එක ඇරෙන්න අත්‍යවශ්‍ය නොවන ස්ටාර්ට් වෙද්දි පව එක ගන්න අත්‍යවශ්‍ය නොවන දේවල් ටික අපිට අයින් කරන්න පුළුවන් ෆියස් බොක්ස් එකෙන්.
එතකොට ඒවට කරන්ට එක දින්න එතකොට ස්ටාර්ට මෝට එකට පව එක එනවා එක්සාම්පල්ලක් විදිට හෙඩ්ලයිට් DRL ඉටවස්සේ රේඩිට ෆෑන්ස් සෙන්ට කොන්සෝල් එක ඉලෙක්සිට පස ඉන්ටර්නල් කැබින් එක තින ලයිටස් ඔක්කොමටි අපිට අයින් කරන්න පුලන් ෆියස් බොක්සෙන් හැබැයි කිසිම වෙලාවක මේක කරන්න යන්න එපා දන්නේ නැතුව ෆියස් බොක්ස එක හොඳ ෆොටෝ එකක් ගහන්න ගලවන්න කලින් ඉට පස්සේ ආය ස්ටාර්ට් කර ගත්තර පස්සෙත් සෙට් කරන්න ඕනේ ඒ අදාළ ඇම්පියර් වැලියක සෙට්ටන ෆියස එක හරියට සෙට්ටෙන්නවා එහිද මේක කිසි වෙලාව කරන්න යන්න එපා ටෙක්නිකල් නොලෙජ් එකක් නැත්තම් ස්ටාර්ට් කරගන්න බැරිවෙන්න ඉඩ තියෙන වාහන තා මේක කරන්න තියෙන ලිමිටේෂන් නැත්තම බැට්‍රිය කරන්ට එක යම් තාත් දුරකට තියෙන්න්න ඕනේ හොඳට මාඩු වෙලානම් මේ ඔප්ෂට් එකනුත් ස්ටාර්ට් කරගන්න බෑ ඒවගේම ටෙක්නිකල් නොලෙජ්ජයක් හොඳට තියෙන්න්න ඕනේ හොඳයි අපි දැන් කතා කරන්නේ බැටරි ඩෙඩ් සිටුවේෂන් එකද අපිට මොනවද කරන්න පුළුවන් කියන එක අපි දැන් කතා කරමු කොහොමද බැටි ඩෙඩ් සිටුවේෂන් එකක් ප්‍රවෙන්ට් කරගන්න එකන් ප්‍රවෙන්ටව මෙශස් මොනවද කියන එක අපි කතා කර ඊට කලින් පොඩි ඉල්ලීමක් කරන්න තින වල මේ චැනල් එකට සබස්ක්‍රයිබ් කරලා නැත්තං වල හිතනවනම් මේ කටෙන්ට් එක හොඳයි කියලා සබස්ක්‍රයිබ් කරන්න වීඩියෝකට ලයික් කරන්න ෂෙයා කරගන්න සරලවම කියනනම් ප්‍රවෙන්ටව මේශ එකක් විදිට අපිට කරන්න පුළුවන් දේ තම රියක්ටව වෙනවට වඩා ප්‍රක්ටව වෙන එක ඒ කියන්නේ සිටුවේෂන් එක ආවට පස හැන්ඩල් කරනට වඩා ඒක එන එක නවත්ත ගන්න ට්‍රයි කරන එක ප්‍රක්ටව වෙනවා කියන එක මං අදහස් කරන්න අපිට පුළුවන් මොකක් කරේ ඉගෙන අපි ස්ටාර්ට් කරන්න යනකොට එකක් අපිට දැනුණුත් ස්ටාර්ට් වෙන්න යම් කිසි ටයිමයක් ගන්නවා කියලා කලින්ට වඩා පොඩි එන්ජින් එක පොඩ්ඩක් ඇදෙන අදිනවාගේ කියලා දැනුනොත් අපිට පුළුවන් බැට්‍රි චෙක්කයක් කරගන්න බැටි ටෙස්ටක් කරගන්න පුළුවන් එතකොට යාලා අපිට දෙනවා රිපෝට් එක බැට්‍රික හෙල්තෙක් බැට්‍රික හෙල්ත එක හොඳ නැත්තං රිස්ක එකත් තියෙනවා අපිට මේ වගේ සිටුවේෂන්යට පේස් කරන්න වෙන්න පුළුවන් තකොට අපිට පුළුවන් බැට්‍රික කලිම චේන්ජ් කරගන්න එමනත ෝරන්ටි තියෙන ෝරන්ටි පිරෙඩ් එක ඇතුළන් තියන අපිට ෝරන්ටි කලේම් කරන්න පුළුවන් බැට්‍රිකට අනිදේ තම පිගාව තියාගන්න පුළුවන් ජම් ස්ටාට කිට් එක කියන්නේ බැටර එකක් එක චාච් කරලා තියාගන්න පුළුවන් තකට අවශ්‍ය වුණොත් අපි ගාව තියෙනවා අපේ ප්‍රශ්නයක් තියෙනවා ඒ අවශ්‍යතාව එන වෙලාවට එක චාර්ජලා තියෙන්න්නත් ඕන අනිදේ තම අපි නිතරම යන්න කෙටි දුරවල්න්න එතකොට බැට්‍රික චාර්ජන්න ප්‍රමාණවත් තරම් ටයිම් එකක් එන්ජින එක ස්ටාර්ටලා නොතු වෙන්න පුළ තවට අපිට අපි ගොඩක් කියලා ගෙතර නාත්තල තියෙනන පාකින්න එක තියෙනන වාහන පොඩ්ඩක් දවස ගාන ස්ටාර්ට් කරලා තියන්න පුළුවන් පොඩි වෙලාව තොට බැට්‍රික චාර්ජ අනිදේතම අපිට කරන්න පුළුවන් කැරියස විස එමනත රිකවරිස විස්ස එකක නම්බර්ස් අපි ගව තියාගන්න පුලො ඒවගේ අපි දුර පලාතකට යනවන හිතන්න යාපනය ට්‍රිකුණාමල ඒ පැත්තට යනවන අපි මේන්ටවුන් එක කැරියස විසක් කරි රාජ්‍යයක් කර නම්බරයක් දැක්කොත් අපිට පුළන් පොටයක් ගලාරි තියාගන්න හදිසිය වුමනාවක් වුණු කොල්ලයක් ගන්න පුළන් අනිත් වැදගන්න පොයින්ට එක තම මොඩිෆිකේෂන් කරනකොට බොහම් පරිස්සමෙන් කරන්න ඕනේ බැට්‍රිය ඩ්‍රේන් වෙන්න පුළුවන් විදිට මොඩිෆිකේෂන් කරන්න එපා එක්සාම්පලක් විදිට ෆොග් ලයිටස් පාකින් ලයිටස්වල්ට ෆොග් ලයිටස් කනෙක්් කරොත් කායක නවත්තල තියෙන වෙලාවට පාගින්දාලා පාරයි නවත්තල තියෙනට ෆොග් ලයිට් ඔන්නලාතිය තකොට අර පාගින්දාලා පැතුනක් නවත්තල තියන්න පුළුවන්න ෆොග් ලයිටස් ඔන්නම් පැයක් වගේ යනකොට බැට්‍රි ඩේන්වෙන්න පුළුව විඩියෝ එක බැලුවට ස්තුති අපි ඊළඟ විඩියෝකින් හම්බව